හෙලෝ සංච් කොහොමද? හලෝ නිෂ් හොඳ ඉන්න කොහමද? ඉතින් මං අද ආවේ පර්සනල් ලෝන් ගැන ටිකක් දැනගන්න. රයිට් අපි වාඩිලා කතා කරමු. සංච් ඉතින් කියන්න බලන්න කොහොමද පර්සනල් ලෝන් එකක් ගන්න එක්කෙනෙක්ට කොහොමද ඔයාගේ සර්විසස් ලබා දෙන්නේ? ඔව් පර්සනල් ලෝන් එකත් අපි අර කලින් කතා කරා වගේ හෝම් ලෝන් වගේ බ්‍රෝකර් කෙනෙක් ළඟට ආවම පර්සනල් ලෝන් එකක් වුණත් ලෙන්ඩර්ස්ලා කීප දෙනෙක්ගෙන් රේට්ස් චෙක් කරලා බෙස්ම රේට් එක ගන්න පුළුවන්. අපි වැඩි ඉස්සර ඇතුළට ගිහලා කතා කරමු. සංච් අපිට කියන්න බලන්න පර්සනල් ලෝන් එකක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ මොන වගේ වෙලාවකද? පර්සනල් ලෝන් එකක් විවිධ හේතු හින්දා ඕන වෙන්න පුළුවන්. සමහර අයට හොලිඩේ එකක් යන්න ට්‍රැවල් කරන්න පර්සනල් ලෝන් එකක් ඕන වෙන්න පුළුවන්. ගෙදරට ඕන ෆර්නිචර් ගන්න. එහෙම නැත්නම් හෝම් රෙනොවේෂන්ස් වලට පර්සනල් ලෝන් එකක් ඕන වෙන්න පුළුවන්. සමහරවිට ඉමර්ජන්සි මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් හින්දා පර්සනල් ලෝන් එකක් ඕන වෙන්න පුළුවන්. නැත්නම් තමන් ප්ලෑන් කරපු දෙයක් කරන්නත් පර්සනල් ලෝන් එකක් ඕන වෙන්න පුළුවන්. හෝම් ලෝන් එකක් වගේම පර්සනල් ලෝන් එකක් ගන්නත් බ්‍රෝකර් කෙනෙක් ගාවට ආවම එයාට තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකක්ද? ඔව් කලින් අපි කතා කරා වගේ පර්සනල් ලෝන් එකකටත් බ්‍රෝකර් කෙනෙක් ළඟට ආවම එයාට ලෙන්ඩර්ස්ලා කීප දෙනෙක්ට ඇක්සස් තියෙනවා. ඒතකොට ලෙන්ඩර්ස්ලා කීප දෙනෙක්ගෙන්ම චෙක් කරලා ක්ලයන්ට් හරියන බෙස්ම රේට් එක බ්‍රෝකර්ට ඔෆර් කරන්න පුළුවන්. සංච් කොහොමද මේ පර්සනල් ලෝන් එකේ ඉන්ට්‍රස්ට් රේට් කැල්කියුලේට් වෙන්නේ? ඔව් පර්සනල් ලෝන් එකේ ඉන්ට්‍රස්ට් රේට් ඩිපෙන්ඩ් වෙන්නේ එයාගේ ක්‍රෙඩිට් ෆයිල් එක අනුව. එයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එක අනුව. ඒතකොට එක්කෙනෙක්ගේ එයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එක හොඳ නම් එයාට හොඳ රේට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රේට් එක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ රේට් එකම විතරක් නෙමෙයි සමහර ලෙන්ඩර්ස්ලා ඉන්නවා පර්සනල් ලෝන් දෙනවා ඒගොල්ලන්ගේ මන්ත්ලි ෆීස් නෑ early exit fees කියන්නේ ලෝන් එක කලින් ගෙවලා ඉවර කරනවා නම් ෆී එකක් ගෙවන්න ඕනේ. ඒ වගේ විශේෂ ඇට්‍රිබියුට්ස් තියෙන ලෙන්ඩර්ස්ලා ඉන්නවා. අනිත් එක මම කලින් කිව්වා වගේ අපිට ලෙන්ඩර්ස්ලා කීපයකින්ම කම්පෙයාර් කරලා ඒගොල්ලන්ට හරියන බෙස්ම රේට් එක අරන් දෙන්න පුළුවන්. සංච් දැන් මේ පර්සනල් ලෝන් එකයි කාර් ලෝන් එකයි අතර තියෙන වෙනස මොකක්ද? ඔව් කාර් ෆයිනෑන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් කාර් ලෝන් එකක් ගන්න කවුරු හරි කාර් එකක් ගන්න. ඒ කාර් එක සිකියුර් කරලා. ඒ කියන්නේ අපි නිකන් කියන්නේ කාර් එක ඇපේට තියලා වගේ තමයි ඒක ගන්න. එතකොට රේට් එක පර්සනල් ලෝන් එකකට වඩා අඩු වෙන්න පුළුවන්. සංච් ඒත් එක්කම තමයි සමහර අය ඉන්නවා එම්ප්ලොයි කෙනෙක් විදිහට වැඩ කරන්නේ. සහ තවත් සමහරෙක් තමන්ගේම බිස්නස් එකක වැඩ කරන්නේ. එතකොට මේ දෙකොල්ලන්ටම කාර් ලෝන් එක හරි පර්සනල් ලෝන් එකක් හරි ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් සමහර අය ඉන්නවා ඔයා කිව්වා වගේ එම්ප්ලොයි කෙනෙක්ට වැඩ කරන්නේ. එතකොට ඒ අයට අපි කියන්නේ PAYG. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිශ්චිත සැලරි එකක් හම්බ වෙනවා. ෆෝර්ට්නයිට්ලි හරි මන්ත්ලි හරි වීක්ලි හරි. එතකොටම සමහර අය ඉන්නවා සෙල්ෆ් එම්ප්ලොයිඩ්. තමන්ගේ own බිස්නස් එකක් කරන අය. එහෙම සෙල්ෆ් එම්ප්ලොයිඩ් අයටත් පර්සනල් ලෝන් එකක් දෙන්න පුළුවන් ලෙන්ඩර්ස්ලා අපි ළඟ ඉන්නවා. ඉතින් සංච් වෙනදා වගේම මේ ගැනත් අපිට ගොඩක් ලොකු ඉන්ෆර්මේෂන් එකක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි. ඉතින් ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලනවා නම් ඔයගලන්ට කතා කරන්න පුළුවන් Rapid Mortgage Finance සංච් රණසිංහ කෝල් එකක් දීලා ඔයගලන්ට ෆ්‍රී ඇසස්මන්ට් එකක් ගන්න පුළුවන් සහ වැඩි විස්තර දැනගන්න පුළුවන්. Thanks Nish and Melbourne Journey. අදත් හොඳ ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් කරා. ඉතින් අපි ආපහු හම්බෙමු. Thank you.